2025 වර්ෂය සඳහා ලියෝ තෝල්ස්ටෝයි ජාත්‍යන්තර රන් සම්මානය සෝවියට් දේශයේ ඉඳලා ලංකාවට අරගෙන එනවා. මේ සම්මානය ගැන කෙටියෙන් සඳහන් කරොත් සෝවියට් දේශයේ ලේඛක එකමුතුව විසින් තමයි මේ සම්මාන දීම ආරම්භ කරන්නේ. වසර ගණනාවක් පුරා ලෝකයේ විවිධ රටවලට විවිධ ක්ෂේත්‍රයන් වල ඉන්න පුද්ගලයන්ට විවිධ තරාතිරම් වල පුද්ගලයන් මෙම සම්මානයෙන් පිදුම් ලැබෙනවා. මෙහෙම කියන්න ගියොත් අපිට තියෙනවා දීර්ඝ ලැයිස්තුවක්. සරලව මේක මම මෙහෙම කියන්නම්. කම්කරුවෝ ඉඳලා වෛද්‍ය වෘත්තිකයන්ගේ ඉඳලා රාජ්‍ය මට්ටමේ නියෝජිතවරුන්ගේ ඉඳලා සාහිත්‍යයට සම්බන්ධ අය චිත්‍ර නිර්මාණ ශිල්පීන් ආදි වශයෙන් අර කලින් කිව්වා වගේ මේක දිග ලයිස්තුවක්. අපේ සහෝදර රට ඉන්දියාවේ තෙරේසා මෞතුමිය පවා මෙම සම්මානයෙන් පිදුම් ලබනවා. මෙම සම්මානය ප්‍රදානය කිරීමේදී අවධානය යොමු වෙන්නේ ළමුන් වෙනුවෙන් ඉහළම කැපවීම සිදු කළ මානව දයාවෙන් සපිරුණු පුද්ගලයන් හා සංවිධාන. ඒ අනුව 2025 වසරේ සම්මානය ලබා දීමේ තේමා පාඨය එහෙම නැත්නම් හේතු පාඨය ළමුන් වෙනුවෙන් මානව දයාවෙන් යුතුව සාහිත්‍යකරණය යෙදීම යන්න. එහෙව් උතුම් කර්තව්‍යයක් සඳහා රනින් සම්මානිත මානව දයාවෙන් පිරි සොඳුරු සාහිත්‍යවේදියා මහින්ද සෙනරත් ගමගේ මහත්මයා අපිත් එක්ක අද කතාබහට එකතු වෙනවා. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා කතාබහට. ඉතින් කතාබහ ආරම්භයක් හැටියට මම කැමති එතනින්ම පටන් ගන්න. එදා රුසියානු මන්දිරයේ ඔබ හිටියා නම් ඔබ දකින්න ඇති රුසියානු මන්දිරය සම්පූර්ණයෙන් පිරී ඉතිරී ගියා. රුසියානු සාහිත්‍යයට ආදරය කරන මෙතුමාගේ මේ ශෛලියට ආදරය කරන පිරිසකින් එදා මුළු ශාලාවම පිරලා තිබ්බ දවසක්. මේ අපූර්ව සිදුවීම සිදුවෙන අවස්ථාවේ එතන හිටපු හැමෝගෙම ඇස්වලට සතුටු කඳුළු වුණ මොහොතක් තමයි මේක. ඒ හැඟුම්බර මොහොත තවත් තීව්‍ර වෙච්ච අවස්ථාවක් තමයි මෙතුමා සම්මානය අරගෙන කරපු පළවෙනි කතාව. ඒකෙදි මෙන්න මෙහෙම අදහසක් කියනවා. මට ලැබුණු මේ සම්මානය මම උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතය පුද කළ නිශ්මි සහෝදරය ඇතුළු සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් පුද කරනවා. අපි එතනින් පටන් ගමු. කොහොමද මේ දවස ගැන ආපහු මතක් කරොත්? එදා දවස කොහොමත් තාම වැදගත් දවසක්. මොකද එදා සූදානම් කරගෙන තිබුණේ ඇත්තටම දිමිත්‍රි ලියනෝගේ බියංකා කියන කෘතිය එළි දැක්වීම සඳහායි. ඒකට ඒ සඳහා තමයි මම සම්පූර්ණ සියලුම දේවල් සූදානම් කරමින් සිටියේ. මම හාංකා විශයක්වත් දරන් හිටියේ නෑ. මෙහෙම සම්මානයක් මට ලැබෙයි කියලාවත් එහෙම ඉංගියක්වත් කොහෙන්වත් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා කොහොමත් මට විශේෂ තත්ත්වයක් තමයි තිබුණේ. මොකද අවුරුදු ගණනාවකට පස්සේ තමයි රුසියාවෙන් අවුරුදු 50කට විතර පස්සේ තමයි ඒ වගේ ලේඛකයෙක් ලංකාවට පැමිණෙන්නේ. ඒකට ඒ වගේ කෙනෙක්ගේ පොතක් එළි දක්වන අවස්ථාව මම හිතන්නේ පළවෙනි අවස්ථාව රුසියානු ලේඛකයෙක්ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ පරිවර්තනයක් එළි දැක්වෙන පළවෙනි අවස්ථාව වුණා. ඒ වගේම තාත්තගේ සහ පුතාගේ පොත් පරිවර්තනය කිරීම එකම ලේඛකයෙක් එකම පරිවර්තකයෙක් අතරින් සිද්ධ වෙම මම හිතන්නේ පළවෙනි අවස්ථාව වෙන්නේ නැති ලංකාවෙත් සිංහල භාෂාවට තාත්තෙක්ගේ සහ පුතෙක්ගේ පොත් එළි දක්වනවා එකත් පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් ගත්තාම මට විශේෂ අවස්ථාවක්. මේ විශේෂ අවස්ථාව ඇතුලේ තමයි දිමිත්‍රි මේ වගේ මහා පුදුමාකාර මේ පුදුමයකට මාව ඇදලා දැම්මේ. ඒතර ඒ වෙලාවේ මට ඇත්තටම මොකක් කියාගන්නද කියලා මට හිතාගන්න විදිහක් තිබුණේ නැහැ. කිසිම සැලසුමක් විශේෂයෙන් මම සාමාන්‍යයෙන් මට එකපාරට කතා කරන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. මගේ කතිකත්වය එහෙම දියුණු කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ කතාව වුණා සූදානම් කරගෙන තමයි තිබුණේ එදා දවසට කර යුතු කතාව. ඒත් මේ වගේ එකක් ලැබුණාන් පස්සේ මොකක් කියා ගන්නවද කියලා මට හිතා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒකට ඒ වෙලාවේ මගේ හිත ඇතුලේ හැමදාම නිරන්තරයෙන්ම පවත්නා දේ වෙන්න ඇති ඒ මගේ හිතෙන් එළියට පැන්නේ. මොකද මම කියන චරිතය ගත්තොත් එහෙම විශාල මිනිස් සමුදායකගේ නිර්මාණයක් ඇටියට තමයි මම සලකන්නේ. මම මගේ දෙමව්පියන්ගේ ඉඳලා මගේ ආතම්මා කිරියම්මලාගේ ඉඳලා මේ ඥාති පරම්පරාවේ සියලුම දෙනාගෙන් ඊපස්සේ අපේ ගුරුවරුන්ගේ අපේ මිත්‍රයන්ගෙන් අපේ සියලු දෙනාගේම එකමුතුවෙන් හැදිච්ච කෙනෙක් තමයි මම. ඒතකොට ඒ අවසාන ඵලය තමයි අවසාන කොටස තමයි මාව වෙනස්ම තලයකට ඇදලා දාපු අලුත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කරපු නිශ්මි සහෝදරයා සහ ඒ මගේ ළඟම ඉඳලා බැඳී හිටපු සහෝදර පිරිස. ඉතින් ඔවුන්ගේ ජීවිත හැම වෙලාවෙම මගේ ජීවිතය ඇතුලේ හැම වෙලාවෙම කරගෙන මම මොන වැඩේ කරන්න ගියා වුණත් ඔවුන් ඉදිරියේ තියාගෙන තමයි මගේ වැඩ සිද්ධ වෙන්නේ. එතකොට මොනවා හෝ වැඩකට මම අඩිය ගහනවා නම් පළිය තියෙනවා නම් මට හිතෙනවා මම මේ කරන වැඩේ යුක්තිසහගත නැද්ද කියන එක තීරණය කරන්න ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගය තමයි මම නිර්ණායකයක් හැටියට ගන්නෙ. මම මේක කරද්දී අර කාරණාවත් එක්ක මේක සම්පාදිත වෙනවද මම එකෙන් අයින් විය යුතුද කළ යුතුද ඔක තමයි හැම වෙලාවෙම දෙන්නේ මම මේ මොහොතේ ඒ භාවිතාව වෙන්නේ නැති මගේ හිතෙන් පිට වෙන්නේ නැති ඉතින් මම කිසිම හේත්ම පශ්චාත්තාප වෙන්නේ නැහැ ඒ වෙලාවේ මේ ප්‍රකාශය මාතෙන් සිද්ධ වෙන කරා මම වඩාත් ආඩම්බරයටපත් වෙනවා හැම දෙයක් මට මගේ අතින් කියවීම සම්බන්ධයෙන් මට ඒක කියන්න පුළුවන් වීම සම්බන්ධයෙන් හදවතට සතුටක් ප්‍රීතියක් තියෙනවා ඒ වගේම ඒ වේදනාවක් තියෙනවා ඒ සහෝදරවරු තමයි මේ වගේ දේවල් උරුම විය යුතුව තිබුණේ ඉතින් මට මගේ අතට ඒක ලැබුණේ උන්ට උරුම විය යුතු දෙයක තමයි මම ඇත්තටම කිව්වේ කොහොමද අපි අතිශය සතුටට එහෙම නැත්නම් අතිශය පුදුමයට සපත් වෙච්ච අවස්ථාවක
අපේ හදවතේ තියෙන අවංක සිතුවිලි තමයි එළියට එන්නේ. ඔව්. ඒ සිතුවිලි තමයි එදා ඒ විදිහට අපි කතා කරන්නේ නැත්තේ. මේ හැම දෙයකටම අපිට පිටිය සකසන්නේ බියංකා. ඔබතුමා කිව්වා වගේ මේක බියංකා පොත එලි දැක්වීම හා සම්පාතව සිද්ධ වෙච්ච දේවල් තමයි මේ ඔක්කොම. බියංකා කියන්නේ අපූර්ව කෘතියක්. කොහොමද ඔබතුමාට බියංකා මුණ ගැහෙන්නේ සහ ඔබතුමා ඇයි බියංකා සිංහලට පරිවර්තනය කරන්න පෙරමුණ ගන්න හිතුවේ? බියංකට කලින් හම්බ වෙන්නේ බියංකගේ කතුවරයා. කතුවරයාට කලින් හම්බ වෙන්නේ කතුවරයාගේ පියා. කතුවරයාගේ පියාට කලින් හම්බ වෙන්නේ කතුවරයාගේ පියාගේ මගේ ජනරාල් කියන කෘතිය. ඒ කෘතිය පරිවර්තනය කිරීමෙන් පස්සේ ඒ ලේඛකයා ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගත්තෙත් පස්සේ කොහොම හරි දැන් අද තියෙන නූතන තාක්ෂණික මේ වලම් වල පිහිටෙන් මට ඔහුව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. එදා ඉඳලා ඒ කියන්නේ 2018 19 වගේ ඉඳලා දිගටම ඔහු හා සම්බන්ධතාව මගේ දිගටම තිබුණා. ඉතින් ඔහුගේ මාය අතරේ ඇත්තටම ගත්තොත් එimhe පියෙක්ගේ පුතෙකුගේ වගේ සම්බන්ධයක් තියෙන. ඒ මගේ ජනරාල් කියන කෘතිය ඔබ කියවලා තියෙනවා නම් ඒ කෘතියේ ඉන්න ජනරාල්වරයා ඔහු අවංක කොමියුනිස්ට්වාදියෙකුගේ අවංක මිනිසකුගේ චරිතය තමයි ඒ ජනරාල් ඇතුළේ තියෙන්නේ. ඒ ජනරාල්ගේ චරිතය ඇතුළේ තිබුණු සියල්ලම වගේ දිමිත්‍රිගේ තාත්තගේ නැත්නම් ඇල්බර්ට් ලියනෝ කියන මහා ලේඛකයාගේ තුල තිබුණා. ඉතින් ඔහු හඳුනා ගැනීම හරහා ඔහුගේ පොත් තව කීපයක් මේක සිංහලට ගේන්න පුළුවන් වුණා. ඔහු 2021 දෙසැම්බර් මාස 25 වෙනිදා අපේ අතරින් සමුගෙන යනවා. ඔහුත් ලංකාවට එන්න හිටපු කෙනෙක්. ඇත්තටම බලාපොරොත්තුෙන් හිටිය මා සමග සංවේදනය කරපු ලිපිවල තියෙනවා ඔහුම ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා කියලා වුණා. කොහොම වුණත් ඔහු අපෙන් සමුගත්තට පස්සේ ඔහුගේ පොත් දෙකක් ඊට පස්සේ පරිවර්තනය වුණා. එතකොට මේ පොත් දෙක මම රුසියාවට යවුවා. ඒ යව්වේ පුතාගේ නමට තමයි. එතකොට අපේ රංජන රුසියාවට ගිය වෙලාවක දිමිත්‍රි මුණ ගැහිලත් තිබුණා. එතකොට ඒ දිමිත්‍රි මට ඔහු අතේ වල තිබුණා බියංකා කෘතිය. මේකේ තියෙන දේවල් මම සොයලා බැලුවාන් පස්සේ ඒ ගැන තියෙන රිවිව්ස් කියවුවාන් පස්සේ ඒක උඩින් පල්ලෙන් මම දන්න ආකාරයෙන් කියවගත්තාම මට හිතුණා මේ කෘතියත් සිංහල බසට නැගිය යුතුම එකක් කියලා. ඒක ඇල්බර්ට් ලියනෝගේ පුතා නිසා මොහු නිසා මොහුගේ කෘතියක් පරිවර්තනය කරන්න ඕනේ කියන හැඟීමෙන් නෙවෙයි මම පරිවර්තනය කරන්නේ. මම සාමාන්‍ය කොයි කෘතියක් වුණත් පරිවර්තනය කරන්නේ ඒ කෘතියේ ඇතුළත දේ සිංහල පාඨකයාට කිසියම් වූ ඥානයක් සම්පාදනය කරනවද එහෙම නැත්නම් ඔහු තමන්ගේ ආස්ථානයෙන් ඉහළට ඔසවන්නට ඒ කෘතියේ කිසියම් වූ මෙහෙවරක් කරනවාද කියන නිර්ණායකය මත. එතකොට නිර්ණායක දෙකටම ගැලපෙන කෘතියක් නිසා මම මේක පරිවර්තනය කරන්න තීරණය කළා. දිමිත්‍රිගේ බියංකා ගත්තොත් භාෂා කීපයකටම පරිවර්තන වෙලා තියෙනවා. රටවල් කීපයක මේ පොත දැන් ඒගොල්ලන්ගේ මව් භාෂාවෙන් තියෙනවා. ඔබතුමා මේක පරිවර්තනය කරන්නේ රුසියානු භාෂාවෙන් තියෙන. කියන්නේ ඔරිජිනල් ඒ කෘතියම තමයි ඔබ පරිවර්තනය කරන්නේ. කොහොමද මේ අභියෝගය ගන්න ඔබතුමා? මේකෙදී ප්‍රධානම කාරණාව පරිවර්තකයෙකුට තියෙන ප්‍රධානම බාධකය වෙන්නේ භාෂා බාධකය නෙවෙයි. මගේ දැක්මේ සහ මගේ අත්දැකීමේ හැටියට උදාහරණයක් හැටියට මගේ දගස්ථානය කියලා කෘතියක් මම පරිවර්තනය කළා මීට අවුරුදු කිහිපයකට කලින් රුසියාවේ මහා කවිය හැටියට සලකන රසුල් ගම්සටෝව්ගේ. ඔහුගේ කෘතිය එක තැනක තියෙනවා. ඔහුගේ පියා ගම්සට් සඩාසා කියන කවිය ඔහුත් කවියෙක්. ඔහුගේ ගමේ පැවතිනවා පුෂ්කින්ගේ කවියක් පරිවර්තනය කිරීමේ තරගයක්. මෙයාගේ තාත්තට රුසියානු භාෂාව හොඳට කියවන්න ලියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. නමුත් ඒ තරගයේ පළවෙනිය බවට පත් වෙන්නේ රසූල්ගේ තාත්තා. ඒකට ඒකට හේතු වෙන්නේ ඔහු කවියෙක් වීම. ඔහු කවියෙක් වීම, ඔහුට කවි බස දැනීම, ඔහුගේ කවියේ ආත්මය හොයාගන්න ඔහුට හැකියාව ලැබීම. ඒ වගේ මම අදටත් විශ්වාස කරන දේ තමයි ඕනෑම කෘතියක් ඕනෑම බසකට පරිවර්තනය කරද්දී වැදගත් වෙනවා භාෂාව අත්‍යවශ්‍යම වැදගත් කලා කෘතියක් කියන්නේ භාෂාවට එපිටින් ගිය එකක්. ඒ භාෂාව ඇතුලේ දාන කිසි විවිධ තාක්ෂණික හැඩවැඩ දැමීම ඇතුලේ වෙනත් කතන්දරයක් යටින් යනවා. ප්‍රධානම දේ මෙන්න මේ කතාවේ අභ්‍යන්තරය. එහෙම නැත්නම් කතාවේ ආත්මය කියලා කිව්වොත් කතාවේ ආත්මය අල්ලගන්න එක. මෙන්න මේක අල්ලගත්තොත් විතරයි හරි පරිවර්තනයක් කරන්න පුළුවන්. ඒක මට හිතෙනවා මට බියංකා කෘතියේ ආත්මය අල්ලගන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි මට මේක කරන්න පුළුවන් වුණේ. ඒකින්ද මේක අභියෝගයක් වුණා කියලා කියන්න හරියම අභියෝගයක් නෑ. ඒක තිබුණා භාෂා බාධක තිබුණා යම් තැන්වලදී. විශේෂයෙන් ගත්තොත් එහෙනම් දැන් මේක මේ රුසියානු භාෂාවේ දැන් දිමිත්‍රිම කියන මේක රුසියාවේ කෙනෙකුට උනත් තේරුම් ගන්න අමාරුයි කියලා. මොකද මේක රුසියාවේ උතුරු කරේ කෙරවලේම ගමක තියෙන ගාක් වචන මේකේ තියෙන. විශේෂයෙන් ගත්තොත් එහෙම කෑම වර්ගවල ඒ සම්ප්‍රදායන්ගේ පොඩි වචන ගොඩාරියක් තියෙනවා. විශේෂයෙන් සත්තුන්ගේ නම්. නමුත් දැන් අද ගත්තොත් අද තාක්ෂණික වශයෙන් තියෙන වාසිය දැන් Google එකෙන් අපි තුන් ග්‍රවුසයා කියන සතා කියන මොකද්ද මේ ග්‍රවුස් බ්ලැක් ග්‍රවුස් කිව්වහම පස්සේ ගැව්වහම පස්සේ ඕන තරම් ඒ රූපේ එනවා. එතකොට අපිට ඒකේ මූලික හැඩරුව අපිට හොයාගන්න පුළුවන්. එතකොට විවිධ කෑම වර්ගත් එහෙම. ඉතින් එහෙම ටිකක් සෑහෙන මහන්සියක් දරන්න උනා. එක වචනයට සමහර ලාවට පැයක් දෙකක් ගත කරන්න වෙච්ච වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් යෙදුම් ගත්තොත් මේ යෙදුම් වලත් විවිධ සොයා ගැනීම සොයමින් යන්න සිද්ධ වුණා. හැබැයි
දැන් තියෙන වාසිය තමයි අර දන්නවනම් මේ තියෙන්නේ මේ කතා කරලා තියෙන්නේ නිකන් වාක්‍යයක් නෙවෙයි මේක ඇතුලේ යෙදුමක් තියෙන්නේ කියලා අපේ අවබෝධය තියෙනවා නම් ඒක සොයා ගැනීම පහසු වෙනවා. ඒ එහෙම තමයි මම මේ අභියෝගය ජයගත්තේ. ඒ වගේම ඊට අමතරව රංජන සේනාසිංහ කියන විශිෂ්ට රුසියානු දැනුම් සම්භාරයක් තියෙන අපේ මිත්‍රයා ඔහු මට සෑහෙන උදව් කළා. ඒකට මේ කෘතියේ සෑහෙන කොටසක් ඔහුටත් හිමි කියලා මම නම් කියන්නේ මම පොතේ මේක සඳහන් කරලා තියෙනවා. ඔහුත් මේකේ සෑහෙන වර්ධනයකට අවශ්‍ය කරන කර ගැසුවා. පරිවර්තන කර්තව්‍යයේදී සංස්කාරකෙක් වගේ නිතරම ඔබතුමා ළඟින් ඉන්නවා. මම හිටියා. ඒකට ඔහු තමයි මේ මගේ සිංහල පරිවර්තනයත් රසියානු පෙළත් එකට තියලා සසඳුවේ ඔහු තමයි. සසඳමින් ඒකේ තියෙන විවිධ වෙනස්කම් ගැන ඔහු තමයි මට උපදෙස් දුන්නේ. දැන් මේ ප්‍රශ්නෙට මට ප්‍රධානම හේතුව තමයි මම දැන් කෘතිය කියවගෙන යද්දී මම ඔරිජිනල් පොත කියවලා නොතිබ්බත් මම කල්පනා කරේ දැන් දශක ගණනාවකට කලින් සෝවියට් රුසියාවේ ගම්බද පළාතක සමහර දේශපාලනමය සිදුවීම් මම හිතන්නේ දිමිත්‍රි කියන්නේ ජර්නලිස්ට් කෙනෙක් සහ ඒ ආශ්‍රිතව ගොඩාක් දැනුම් තේරුම් තියෙන අත්දැකීම් තියෙන කෙනෙක් නොබියව ලියපු තැන් තිබ්බා. එතකොට ඉතින් මම කියන්නේ මම මේක සිංහලෙන් කියවද්දි. එතකොට මම කල්පනා කරනවා මේක මේ ඔරිජිනල් පොතේ කොයි විදිහට තියෙන්නේ නැද්ද? මේක කොයිතරම් සැරට මේ මිනිස්සුන්ට මේක දනවන්නේ නැද්ද? ඒ තැන් වලින් තමයි මම අහේ ඔබතුමා මොකද්ද පත්වෙච්ච මේ අපහසුතාවය හෝ අභියෝගය මොකද්ද කියලා. ඒ කියන්නේ ඒ වගේ වපසරියක් ඇල්ලනකොට මේකේ ඇත්තටම ගත්තොත් අවුරුදු 100ක විතර වපසරියක් මේ කතාව පුරාම ගත්තොත් තියෙනවා. ඒකට ඒ වගේම අර කිව්වා උතුරු කරේ රුසියානු උතුරු කරේ පමණක් නෙවෙයි මුළු මහත් රුසියාවේම නාගරික ජීවිතය තියෙනවා, ගාමී ජීවිතය තියෙනවා, ඒතර ස්පාඤ්ඤ ජීවිතය තියෙනවා. ඒතර වෙනත් රටවල් වල සම්බන්ධතාවය ගැන කියනවා. ඒතර දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් මේක විශාල පදාසයක් තියෙනවා. ඒක ඇතුළේ ගත්තොත් එහෙම විවිධ රටවල් ගණනාවක ස්පාඤ්ඤ විතරක් නෙමෙයි වෙන වෙන රටවල් වල යුද මෙහෙයුම් වල යෙදුම් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒතකොට දැන් මේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දැන් මම විවිධ ක්ෂේත්‍රවල මා විසින් කියවන ලැබූ අත්දැකීම් විවිධ පොත්පත් දැන් මගේ ගත්තොත් එහෙම මම මෙන්න මේ විෂයට විතරයි කියලා කොටු වෙලා නැහැ මගේ. ඒතකොට ඒ කොටු නොවීමේ වාසිය මම හිතන්නේ මේ වගේ තැන්වලදී මට වාසියක් වෙන්න ඇති. දොන්නදී ගත්තොත් එහෙම ඒකේ තියෙන පරාසය අතිශය විශාලයි. චරිත 600ක්. ඒ චරිත 600 කියලා කියන්නේ සමාජයේ ලේයර්ස් 600ක් නියෝජනය කරනවා හැම චරිතයක්. කට උනත් මම හිතන්නේ බලපාන්න නැත්තේ මගේ විවිධ දැන් ලංකාවේ ගත්තොත් මම ලංකාවේ හැමතැනම ජීවත් වෙලා තියෙනවා. ඒකට විවිධ පුජ්‍යලයේ අසුරු කරලා තියෙන දේශපාලනමය වශයෙන් විවිධ ක්‍රියාකාරකම් වල යෙදිලා තියෙනවා. ඒවා ඇතින අත්දැකීම් ටික තියෙනවා. සාක්කියවීම් වල ඔය සියල්ලේම එකතුවක් වෙන්නේ නැති ඉතින් මම හිතන්නේ මේක කිසියම් සාර්ථක ඉමකට ගෙනියන්න පුළුවන් වුණා නම් ඒ ඔය සියල්ලේ එකතුව තමයි. මම හිතන්නේ මේ රුසියානු පොත්වල තියෙන විශේෂත්වයක් වෙන්නේ නැති මේක. ඒ කියන්නේ චරිත ගණනාවක් එනවා. ඒත් එක්ක බද්ධ වෙච්ච එක පාටම සංස්කෘතිමය වෙනස්කම් ඇති වෙනවා. දැන් අර නගරයෙන් ගමට එන කෙනා එතකොට නගරයේදී ඔහුට මුණ ගැහෙන අර පෙම්වතිය ඇය බොහොම සංකර ඒ වගේ අපි කියන්නේ ඒ වගේ දීපයතක් ගවන කෙනෙක්. බොහොම අර මේ ඉක්මනින් කෙනෙක් එක්ක යාළු වෙන කෙනෙක්ව ඉක්මනින් මේවා කරගන්න කෙනෙක්. ඊට පස්සේ ආපහු ගමට ආවට පස්සේ ඒ පරිසරය එහෙම් පිටින්ම වෙනස් වෙනවා. මේ විදිහට මේ බියංකා කෘතිය ඔබ අනිවාර්යෙන්ම කියවා ගන්න. මේ කෘතිය ඇතුලේ අර කිව්වා වගේ අර එක පාරටම භූගෝලීය වෙනස්කම් දේශපාලනමය වෙනස්කම් යුද්ධමය තත්ත්වයන්ට යනවා. අපි ඊට පස්සේ අපි බොහොම සුන්දර ආදරවන්ත පරිසරයකට යනවා. බොහොම සුන්දර කැලෑවල තනි වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් දේවල් තියෙන තැනක් මේ පොතේ තියෙනවා. ඇය ඔවුන්ගේ ඒකතානමය හුස්ම හෙලීමේ හඬට, ඔවුන්ගේ සිඟිති නොසන්සුන් හදවත්වල විෂමතාවට, ඔවුන්ගේ නිසල සහ පිවිතුරු නිදිගෙරවුම් වලට සවන් දුන්නාය. එවැනි මොහොතකදී ඇගේ මුළු සිරුරම නොමිනිය හැකි තරම් සාමයකින් සහ ශාන්තියකින්ද මහා මාතෘ ප්‍රමෝදයකින්ද පිරී යයි. මේ මහලු බැල්ලගේ ජීවිතය තුළ එවැනි අවස්ථා බොහෝ විය. භාග විට මේ වතාවේ එය බොහෝ කෙටි එකක් නොවනු ඇද්ද කියලා එතනින් එහාට පරිච්ඡේදයක් තියෙනවා. මම මේ පරිච්ඡේදය පනිනවා. ඒක ඕගොල්ලෝ කියව ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඉතින් ඔවුන්ද බලා සිටියේ පැටවුන්නේ නතුරුය. කළු පෝරු දැමෝ ජැකට්ටුවක් හැඳි ගැහැණු ළමයා අගුල කරකවා යාන්තම් ඇරුණු දොර අතරින් තෝරාගනු ලැබූ පැටවා එළියට ගත්තාය. මහලු ලයිකා බැල්ලට එතනට එන්නට තරම්වත් වෙලාවක් තිබුණේ නැත. දොර දඩස් හඬින් වැසී ගියේය. ඇගේ පැටවා තවදුරටත් සිටියේ ඇය වෙත නොවේ. දොරෙන් අනෙක් පසේ ගැහැණු ළමයා ළඟය. ඉක්බිති අමුත්තාගේ අතෙහිය. පිරිමි පැටවා හඬ තැළුවේ නැත. හීන් කෙඳිරිල්ලක් වත් කළේ නැත. මවගේ හදවත සංසුන් විනි. නමුත් ඒ ඊතා සුළු මොහොතකට පමණි. තමන් මේ සිටින්නේ තම පුතුට අවසන් වතාවට සමුදෙමින් බව ඇයට සැනකින් වැටහිනි. ඒ සමගම සිය මහලු හොම්බ පොළවට තදකොට ගනිමින්
අම්මා බුරලන්නට වූවාය. මේ කොටස මට ආයමත් කියවන්න අවසර දෙන්න. ඒ සමගම සියල් මහලු හොම්බ පොළවට තදකොට ගනිමින් අම්මා උඩු බුරලන්නට වූවාය. දරුවන් අහිමි වූ අනෙක් සෑම වතාවකම උඩු බුරලූ අයරින්ම. නමුත් මේ දිගු සරත් සමය තුලදී බර්තාට දැනුනේ මේ ලෝකය පිළිබඳ නිමක් නැති තෙහෙට්ටුවක් සහ උදාසීනත්වයකි. මෙතන මේ අම්මා කියන්නේ මේ බර්තා කියන බැල්ලට තමයි මේ අම්මා කියන යෙදුම යොදන්නේ. ඇත්තටම ඇය පැටව් ඇදලා ඒ පැටව් වෙනත් කෙනෙක් අරන් යන අවස්ථාව ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ කෘතිය පුරාම අපි දකින ගැඹුරු හැඟීම් ප්‍රකාශ කිරීම. ඊටත් පස්සේ කතුවරයා සිදුවීම් දෙස බලන මේ දාර්ශනික ස්වරූපය. ඔබ කොහොමද එකවරම සිංහලට පෙරලා ගන්නේ? හරි අමාරු ප්‍රශ්නයක් උත්තර දෙන්න. නමුත් කොහොම වුණත් දැන් මට ඔකට දෙන්න තියෙන ලොකුම උත්තරේ තමයි දැන් මම ඔය පරිවර්තනයේදී තියෙන මගේ විශේෂ එකක් තමයි මම ඔය හැම චරිතයක් ඇතුළටම මම කිඳා බහිනවා. දැන් මම ඒ බැල්ල හැටියට මම ඉන්නවා බොහෝ විට. එහෙම නැත්නම් බැලු පැටියා හැටියට ඉන්නවා. එහෙම නැත්නම් අර අන්තොනිනා වෙන. එහෙම නැත්නම් ඕකේ තියෙන හැම චරිතයකම මානසිකව මම එතෙන්ට ගිහිල්ලා තමයි ඩයලොග් එක එහෙම නැත්නම් ඒ පසුබිම හැම වෙලාවෙම නිර්මාණය කරන්නේ. එහෙම වුණොත් තමයි ඒ කියන හැඟීම මට දැනෙන්නේ. එතකොට ඒ හැඟීම මට නැවත ප්‍රතිනිර්මාණය කරලා කියන්න පුළුවන් වෙන්නේ එහෙමයි. එතකොට ඒකෙදී දැන් මම හුඟක් මේක ඇතුලේ තියෙන ප්‍රධාන දේ මේක දැනෙන්න ඕනේ පාඨකයාටනේ. සිංහල පාඨකයාට දැනෙන්න ඕනේ. එතකොට ඒ දැනෙන්න ඕන වචන මට දැනෙන්න ඕනේ. මට දැනෙන්න ඕන මම දැනෙන්නේ ඒ දැනෙන එක තමයි මම මේ ප්‍රකාශයටපත් කරන්නේ. මට ඊට එහා දැන් උත්තරයක් දෙන්න හරි අමාරුයි. දැන් මේ දිමිත්‍රි ලංකාවට ආපු කාලය පුරාම ඒ ගොඩක් සංවාදත් එක්ක මමත් ඉන්නවනේ ඔබතුමන්ලත් එක්ක. එතකොට මේ අවසාන වශයෙන් මේ පොත එලි දැක්කන දවසේ දිමිත්‍රි කියන දෙයක් තමයි මේ මට මහින්දව හම්බෙන්නේ මගේ පියාගෙන් ලැබිච්ච දායාදයක් නැත්නම් බූදලයක් හැටියට කියලා. එතකොට මේ කෘතිය පරිවර්තනය කරන කාලය අතරතුර ඔබ සහ දිමිත්‍රි අතර තිබ්බ සංවාද කොහොමද මේකේ ස්වරූපය මේ කෘතිය පරිවර්තනය කරන්න ඔහුගෙන් ලැබෙන දායකත්වය මොන වගේද? ඔව් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම දැන් ඔය මේ අමාරු වචන සම්බන්ධයෙන් තමයි මම ගොඩක් වෙලාවට එයාගෙන් අහගත්තේ. නමුත් ඒක ඇතුලේ කෘතිය ඇතුලේ තියෙන ඔය කීප අර කලින් කිව්ව වගේ හැඟීම් ඒවා ගැන කතා කරන්න මම ගියේම නැහැ. මට අර හිර වෙච්ච මූලික මොන හරි වචන වල තේරුම් බේරුම් හදාගන්න මිසක් උදව්වක් මම ඉල්ලුවේ නෑ. මට එහෙම උදව්වක් ඕන උනේත් නෑ ඇත්තටම. නමුත් අපි දෙන්න අතර සහෝදර බැඳියාව දිගටම තිබුණා. මොකද ඔහු මට අවස්ථාවක් සලසලා දුන්නා රුසියාවේ පරිවර්තකයින්ගේ සම්මේලනයක් පැවතුණා සැප්තැම්බර් මාසේ. ඒ අවස්ථාවේ ඒ සඳහා ලංකාවෙන් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ මට විතරයි. ඒ අවස්ථාව ලබා දීමේදී දිමිත්‍රි තමයි අවශ්‍ය කරන පසුබිම සම්පූර්ණ හදලා දුන්නේ. මට එහෙ ගිය වෙලාවෙත් මට ඔහු හම්බ වුණා. දිගටම මේ මිත්‍ර සම්බන්ධතාවය සහ සහෝදර හැඟීම් බැඳීම තිබුණා. නමුත් කෘතිය සම්බන්ධයෙන් අප ලොකුවට එහෙම යාගෙන් උදව් ගන්න ඕනේ වුණේ නෑ ඇත්තටම මට. මොකද මේ කියෝගෙන යනකොටම මට මේක ඇතුලේ මම අල්ලගෙන ඉවරයි පොයින්ට් එක. අල්ලගෙන ඉවරයි මම. දැන් ඔබ සාමාන්‍යයෙන් බොහෝ රුසියානු කෘති සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. එතකොට රුසියාවත් සමග දැන් මේ කියන විදිහටත් ගත්තොත් ඔබට තියෙන සමීප සම්බන්ධතා තියෙනවා. විශේෂයෙන් රුසියානු ලේඛක කවයත් එක්ක ඔබ බොහොම සමීපව වැඩ කටයුතු කරනවා. රුසියානුවන් ඔවුන්ගේ කතා ගොඩනැගීම හා ප්‍රකාශ කිරීම නැත්නම් කෘතිවලට ගැනීම සහ සිංහල සාහිත්‍යයත් එක්ක ගත්තහම මේ දෙකේ ඔබ දකින වෙනස්කම මොන වගේද? දීර්ඝ වශයෙන් විග්‍රහ කරගන්න ඕන ප්‍රශ්නයක් ශාමලිය අහන්නේ මගෙන්. නමුත් ඒකෙදී මෙහෙම එකක් තියෙනවා. දැන් රුසියානු සාහිත්‍ය සහ සිංහල සාහිත්‍ය දෙකේම මම එහෙම ලොකුට ගැඹුරට ආදරලා තියෙනවා කියලා කියන්න හරි අමාරුයි. ඔය දෙකේම බොහොම අල්පයක් තමයි මමත් ස්පර්ශ කරලා තියෙන්නේ. රුසියානු සාහිත්‍යය ගත්තොත් එහෙම පුෂ්කින්ටත් එපිට ඉඳලා විශාල ධාරාවක් හැටියට ආපු ගමනක් රුසියාවේ තියෙන. එතකොට අපිට නම් කියලා වෙන් කරන්න බැරි පුෂ්කින්ද එහෙම නැත්නම් තෝස්තෝයිද චෙකෝව්ද දොස්තෝයස්කීද ඒ සෝවියට් යුගයට කලින් විශාල ප්‍රමාණයක් අපිට නම් ලියලා ඉවර කරන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊට පස්සේ සෝවියට් යුගය තුලත් එහෙමයි. එතකොට දැවැන්ත ලේඛක සමුදායක් ඉන්නවා. එතකොට ඒ අයට විශේෂයෙන් රුසියානු යුගය තුල වෙච්ච වැඩේ තමයි මේකට සුබවාදී දැක්මක් එන්නත් කරපු එක. රුසියානු සාහිත්‍යයට පුළුවන් තරම් මනුෂ්‍යයාගේ පහතම තට්ටුවේ හිටපු මිනිසුන්ට ඉහළටම එන්න අවශ්‍ය කරන පසුබිම හදපු එක. තමයි හුඟක් වෙලාවට සෝවියට් සාහිත්‍ය තුල වුණත් පේන්නේ අපිට. එතකොට මට දල වශයෙන් කියන්න පුළුවන් සෝවියට් සාහිත්‍ය තුළ විශේෂයෙන්ම තියෙන්නේ සුබවාදී හැඟීම දැනවීම. අනෙකාට උදව් කිරීම, අනෙකාට ආදරය කළ යුතුයි කියන හැඟීම දැනවීම.
ප්‍රචාරකවාදී යම් කෘති කීපයක් තියෙනවා තමයි. නමුත් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ සියල්ලම යටින් තියෙන පදනම තමයි මිනිස්යා මීට වඩා යහපත් තැනකට ගෙන යා යුතුයි, ගෙන යා හැකියි. මෙන්න මේ පණිවිඩය මේ හැම කතාවක් ඇතුළෙම තියෙනවා. එතකොට ඒ එක එක ලේඛකයාගේ නිර්මාණශීලීත්වය අනුව ඒකේ තත්ත්වයන් වෙනස් වෙනවා. මොකද බහුතරයක් ගත්තොත් එහෙම අපිට දැනට ඇවිල්ලා තියෙන බොහෝ කෘතිවල මට දැනෙන්නේ වඩා යහපත් වූ මනුෂ්‍ය සමාජයක් බිහි කිරීමේ අභිලාෂය තමයි මේ කතාව ඇතුලේ තියෙන්නේ. දැන් අපේ කෘති ඇතුලේ අපිට තියෙන්නේ දැන් නවකතාමය එහෙම නැත්නම් ලේඛනමය පැත්තෙන් ගත්තොත් එහෙම ටිකක් කෙටි ඉතිහාසයක්. නමුත් අපිට මහා ඉතිහාසයක් තියෙනවා. නමුත් ඒවයි අඛණ්ඩව මේවා සම්බන්ධ වෙලා ඒවා ඉදිරියට ගමන් කරපු ගතියක් පේන්නේ. දිමිත්‍රි මේ ආපු දැන් දෙක තුනකදීම සාකච්ඡාවලදී කියවුණා මට මතකයි. ඔවුන් කලින් දැන් රුසියාවෙත් ඒ අවුල ඇති වෙලා තියෙනවලු. කලින් තිබුණලු භාෂාව පිළිබඳ ඉතාම නිවැරදි භාවිතාවක්. හැම ලේඛකයෙකුම තමන්ගේ භාෂා භාවිතාව සම්බන්ධයෙන් දැඩිව උනන්දු වුණා කියලා. ඒවා ඉතාම නිවැරදි භාෂාවෙන් තමයි උන් ලිව්වා කියලා කියන්නේ. ඉතාම සම්භාව්‍ය හොඳ භාෂාවෙන් ලිව්වයි කියලා කියනවා. ඒ හොඳ භාෂාවෙන් ලියනකොට හොඳ අත්දැකීම් හොඳ දැන් භාෂාවේනේ අත්දැකීම් තැම්පත් වෙලා තියෙන, භාෂාවේනේ චින්තනයේ තියෙන, භාෂාවේනේ සංනිවේදනයේ තියෙන මේ සියල්ලම. එතකොට භාෂාව හරියට පාවිච්චි කරනකොට සාහිත්‍යයත් හොඳ වෙනවා. එතකොට අපේ ගත්තොත් එම අපේ භාෂාව ඉදිරියට ගෙන යාමේ දුර්වලතාවයක් විවිධ තැන්වලදී ඇති වෙලා තියෙනවා. ඒ කුමාරතුංගගේ ඉඳලා හුඟක් අය උත්සාහ කරා, හුඟක් උත්සාහයන් කරුවා. නමුත් පසුගිය කාලාන්තරයේ තිස්සෙන් බැලුවොත් අපිට පේන්නේ භාෂාවේ අවගමනයක් පේනවා. එතකොට ඒකත් එක්කම සාහිත්‍යයේ අවගමනයක් යම් ප්‍රමාණයකට දකින්න පුළුවන්. ඔය දෙක තමයි මට නිකන් දල වශයෙන් ওই කතාවේදී දෙන්න පුළුවන් උත්තරේ. දිමිත්‍ය ඔබතුමා මතක් කළා වගේ සාකච්ඡාවලදී කියනවා අපිට මේ හැම ප්‍රකාශන ආයතනයක් එක්කම බැඳිච්ච සංස්කාරකවරයෙක් ඉන්නවා. ඔහු හරහා මේ හැම දෙයක්ම නැවත කියන්නේ රීචෙක් කිරීමක් කරනවා කියන එක. කරනවා. ඊටත් පස්සේ සෑම ලේඛකෙක්ම අර ඔබතුමා කිව්වා වගේ බොහොම තමන් පාවිච්චි කරන්නේ මොන භාෂාවද, ඒ භාෂාව ඇතුලේ තියෙන ලියන්නේ කාටද කියන එක ගැන ලොකු වගකීමක් අරගෙන ලියන ගතියක් තියෙනවා. මේ වචනේ හුඟක්ම වැදගත්. මම හිතන්නේ තමන් ලියන්නේ කුමක්ද කියන එකට වග කියන්න ඔවුන් හැම වෙලාවෙම බැඳිලා තිබුණා. ඉතින් අපි වැඩි වශයෙන් වෙළඳාම මූලික කරගෙන සහ තමන්ගේ වැඩේ නෙමෙයි මොනවා හරි පොතක් ලියලා ඉල්ල දැක්වීමේ ප්‍රවණතාවයක් දැන් හුඟක් තැන්වල තියෙනවා. එතකොට මෙන්න කතන්දර එක තමයි මම හිතන්නේ ඔය ප්‍රශ්නේ අපි මතු කරන්න ඕනේ. අපි ওই ප්‍රශ්නෙත් එක්ක යන්න ගියත් අපිට දීර්ඝ වශයෙන් සාකච්ඡාකට යන්න වෙනවා. මොකද මේ එතකොට එනවා මේක පොත් කර්මාන්තයක් නේ. කර්මාන්තයක් නම් ඉතින් එහි පැවැත්ම මෙසේ විය යුතුය කියලා. ඉතින් එසේ කියනකොට අපිත් ඉතින් එහි එසේ කියලා සමහර තැන්වල නිහඬ වෙන්න වෙනවා. නමුත් වෙලාවකට ඉතින් හෘද සාක්ෂියට එකඟව හිතෙනවා අපි කරන්නේ අසාධාරණයක්ද කියලා. මම කැමතියි බියංකා කෘතියේ කියවීමකට යන්න. ඔබ මේ වැඩසටහනත් එක්ක ඉන්නවනම් මේ කොටස ඔබට කතා කරයි මේ කෘතිය මොන වගේ කෘතියක්ද කියන එක. සිදු වූයේ කොහොමදයි කියා බියංකාට තේරුම් ගියේ නැති වුණත් පිරිසිදු පරම්පරා උරුමයෙන් යුතු ඇයට සිදු වූයේද එයයි. හිටි හැටියේම ඇයට චූර්කාගේ පිළිණු ගඳති හුස්ම පිටුපසින් එන සැටි දැනුනි. ඒ හාම සරත් මඩෙන්ද ජරාවෙන්ද වැසීගත් ඔහුගේ ඉදිරි පාදවලින් ඇගේ සිරුර පිටුපස සිට තදින් ග්‍රහණය කෙරිනි. කිසියම් උණුසුම් මොට දෙයක් ඇගේ සිරුරට ගැඹුරට ඇතුළු කෙරිනි. මේ වැනි ලයිකා බැල්ලකට මෙය සිදුවිය හැකියයි ඔබට සිතා ගන්නවත් පුළුවන්ද? සියල්ලන්ටමත් වඩා ඇගේ පෙර ප්‍රීතිමත් සුනක දෛවය මූලාරම්භය දශක ගණනාවක් පුරා ගොඩනැගුණු ලැබූ පෙළපතක්ව තිබියදී මහත් වූ සැලකිල්ලකින් ආදරයකින් රැකගනු ලැබූ ස්වාමියෙකු සිට තිබියදී දඩයම සඳහා යටපත් නොකළ හැකි වැඩෙන අනුරාගයක් යුතු වූ ඇගේ හැකියාව තිබියදී එපමණක්ද ඇගේ පෙළපතේ සිදු වූ පරිද්දෙන් බොහෝ වතාවක් පරීක්ෂාවට ලක් කෙරුණු ආඩම්බරකාරී කඩවසම් පිරිමි සතෙකු සහකරුවෙකු ලෙස පරිස්සමින් තෝරා ගැන්මකට ඇයට නියමිතව සිට තිබියදී මේ පිරිමි සතාගේ සෑම බීජ අංශුවක්ම ස්වභාව ධර්මය විසින් නිමවනු ලැබ ඇත්තේ ධෛර්යය පක්ෂපාතීත්වය සහ බාහිර ස්වභාවය එකට මුසු කර ගනිමිනි. ඝන සුනක පෙළපත් පොත්වල ඔහුගේ නම සටහන්ව ඇත්තේය. හිම සුදු බැල්ලකගේ උරුමය හා සම්බන්ධ වී නව ලයිකා පරම්පරාවකට විභූතිමත් ජීවයක් ලබා දිය හැකි රුධිරය ඔහුට හිමිය. අහෝ ශ්‍රේෂ්ඨ අභිජනනය කරන්නට ආඩම්බරයක් විය හැකිව තිබූ බියංකාගේ කැපී පෙනෙන දරු පරපුර උපදින්නට ඉරණම්ම තිබුණේ නැත. ඇගේ වත්මන් දුක්ඛිත ජීවිතයෙහි ඇත්තේ නිමක් නැති සරත් වර්ෂාවන්ය. මැලවුණු තනපත්ය. අමතක කෙරුණු උතුරු දිග ගම්මානයක කෙළවර අබලන් වූ මඩුවකි.
දඩාවත යන වල්බල්ලෙකුගේ දුර්මුඛ මුහුණය. එය නොවැළැක්විය හැකි හැටි. කෙතරම්නම් බලාපොරොත්තු සුන් බවක්ද හරියටම කූඩුවක දොර මහා හඬින් වැසී ගියා වාගේය. ඉතින් යලි ආපසු හැරීමක් නැත. ඇත්තටම මේ මහින්ද මහත්තයා මේ අපි කතා කරන්නේ වංශවත් ලයික බැල්ලක් ගැන විතරමද? නෑ, මේ මුළු කතාව ඇතුළෙම ඊට එහා ගිය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව කතා කරනවා. එක පැත්තකින් දේශපාලනික වටපිටාවක් ගැන කතා කරනවා. එක පැත්තකින් මනුෂ්‍ය ජීවිතයේ සියුම් තැන්වල තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. එතකොට මේක බැල්ලකගේ ජීවිතය ගැන විතරක් කතාවක් නෙමෙයි. මේක ඇත්තම ගත්තොත් එම කතා 100ක් විතර එකට ගොනු කරලා එකට එක මාලයකට ගොත අමුණපු එකක් ඇරෙන්න තමයි මට කියන්න පුළුවන් ඉන්නේ. ඒ තරම්ම පැතුරුණු පරාසයක් මේ කතාවට තියෙනවා. බියංකාව පාවිච්චි වෙලා තියෙන්නේ මේ මුළු කතාව එකට ගැට ගහන්න විතරයි. එතකොට බියංකා කියන්නේ කවුද කියලා අහුවොත් ඒක තනි උත්තරයක් දෙන්නත් බැරි තරම් ඒක ඒ තරම් පුළුල් මේක. ඇත්තටම මං හිතන්නේ මේ පොතට ගෙවපු මුදල ඒකට මම ගොඩක් එකඟයි. පොතක් කියවද්දි මම පොඩි සාරාංශයක් හදාගන්නවා. මගේ සාරාංශයට අනුව ඇත්තටම මෙතුමා කිව්වා වගේම මේක ඇතුලේ මට කතා 6ක් හම්බ වෙනවා. ඒ කතා 6 විකාශනයන් එහෙන් මෙහෙන් ගිහිල්ලා එකම තැනකට එකතු වෙන තැනකුත් එනවා. ඒක තමයි මං හිතන්නේ අර මේකේ තියෙන උච්චතම අවස්ථාව. බියංක පොත මම නැවත වාරයක් කියනවා. අනිවාර්යයෙන්ම ඔබ කියවා ගත යුතු පොතක්. මේක ඇතුලේ තියෙන්නේ බැල්ලකගේ ජීවිත කතාවක් විතරක් නෙවෙයි. ඊට එහා ගියපු අර මෙතුමා කිව්වා වගේ ඊළඟ ප්‍රශ්නට යන්නත් මම මේ පොතෙන් චූටි කෑල්ලක් කියවනවා. ඔබතුමා තරහ වෙන කන්නේ මම මේ තරම් පොතේ කෑලි උපුටා ගත්තාට කිසිම ගැටලුවක් නැහැ. අවාසනාවන්ත බියංකා ගැන සිතිවිලි හඹා යමින් ඔල්ගා තමන්ගේම වූ ශෝකය ගැන කල්පනාවට පැමිණියාය. ඇයද ඇගේ බැල්ල වාගේම විය. සියල්ලන් විසින්ම අතහැර දැමී ඇත්තේය. අමතක කරනු ලැබ ඇත්තේය. කතාවට කියන්නාසේ කරදර එන විට වතුර උගුරක්වත් දෙන්නට කෙනෙක් නැත. මැරෙන්නට වන්නේ එලෙසිනි. එතනින් දිගටම මේක යනවා මේ කතාව. එතනින් පස්සේ ඉතුරු ටික ඔබ කියවා ගන්න. මේ ටික ප්‍රමාණවත් මගේ ඊළඟ ප්‍රශ්නට යන්න. මේක ඇතුලේ ඉතා දීර්ඝ වශයෙන් කතා වෙනවා මේ කාන්තාවකගේ යම් යම් සිදුවීමක තියෙන මානසික ආතතිය. බුදකලා සටනක් ගෙන යන තැන් තියෙනවා. ස්වාමියා ජීවතුන් අතරව සිටියදී පවා සමහර අහිමිවීම හැර අවශ්‍යම අවස්ථාවල සහයෝගය නොලැබීම. ඔබතුමත් ලේඛකෙක් හැටියට කොහොමද මේ දේවල් හරියටම මේ ගෑණියෙක්ගේ ආත්මය කතා කරන තැන හරියටම කතා කරන්න පුළුවන්? ගෑණියක් වුණත් පිරිමියෙක් වුණත් මනුෂ්‍යත්වයට බැඳුණු ප්‍රශ්න හැමතැනදීම එකයි. මම පොදුවේ දකින්නේ එහෙම එකක්. මේ කතා මේක ඇතුළෙත් මේ බල්ලෙක් සහ ගැහණියක් අතර කතාවකුත් සම්පාත කරනවා යම් යම් තැන්වල. එතකොට ඒ සත්ව ලෝකය සහ මිනිස් ලෝකය අතර සම්බන්ධතාවය හදන්නේ ඉතින් දැන් මානව පරිණාමය ගත්තොත් එහෙම මීට අවුරුදු 7කට 8කට කලින් සත්තු සහ අපි එකම රේඛාවක හිටියේ. අපේ කිසියම් බොහෝ සමානතාවයක් තිබුණා. අවුරුදු 50000කට පිටදී ගත්තොත් එහෙම ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ චර්යාවන් එකයි, භාෂාවන් එකයි. ඒකට අපිට ඒක පේනවා අප්‍රිකාවෙන් හම්බ වෙන උපකරණවලත් එහෙම නැත්නම් චීනේ පැත්තෙන් හම්බ වෙන උපකරණවලත් සමානතාවයන් පේනවා. ලංකාවේ පාහියන් වලින් හම්බ වෙන උපකරණවලත් සමානතාව පේනවා. ඒතකොට ඔවුන්ගේ භාෂාවත් ඒහා සමාන වෙන්න ඕනේ. ඔවුන්ගේ තාම කෙටි භාෂාවක් තියෙන්නේ නැත්තේ. නමුත් sannivedanaya එක සමාන තත්වයක තමයි ගියේ. ඒතකොට මේ භාෂාවන් වෙනස් වෙලා අපේ පරිසරයන් වෙනස් වෙලා ගියේ මේ අවුරුදු 10000කට විතර පිටින් ඉඳලා කියලා තමයි දල වශයෙන් අපිට පේන්නේ. 10000 15000 20000ක් වෙන්න පුළුවන්. එතකොට එයි මෙපිට දිගත්තොත් එහෙම මිනිහාගේ චර්යාමය වෙනස්කම් ඇති කරන්න සහ ඔහුගේ ඥානමය වෙනස්කම් ඇති වෙන්න හේතු සාධක වෙලා නැහැ පහුගිය අවුරුදු 50000ක් 60000ක් ඇතුළතදී. ඒකට එහෙමනම් අපි අත්විඳින සියලුම දේවල් එක සමාන වෙන්න ඕනේ. ඔක තමයි මට කියන්න තියෙන්නේ. ඒකට ඒකෙදි අපි අපේ අභ්‍යන්තරයේ තියෙන දේවල් තමයි හැමතැනම තියෙන්නේ. හැමතැනම ප්‍රකාශයටපත් වෙන්නේ ඉතාම සීමිත අදහස් ටිකක්ම තමයි. විවිධ අපි සංකීර්ණ කරගෙන තිබුණා වුණාට. කිසියම් ප්‍රමාණයකින් මම මනෝවිද්‍යාව හදාarලා තියෙනවා ටික කාලයකට කලින්. ඒකත් සමහරලාට හේතු සාධක වෙන්න ඇති. සහ ඉතින් ඒ වගේම ඔය ආසුරු කරන මිනිසුන්ගේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බැලීම සහ මේ මනුෂ්‍ය සමාජය කෙරෙහිම දක්වන සානුකම්පිත හැඟීමෙන්ම තමයි ඉතින් ටික ඔක්කොම අල්ලගන්න පුළුවන්. ඊට එහා දෙයක් නැහැ ඉතින් අතටම. බියංකත් එක්ක ගත්තාම ඔබේ නිර්මාණ ජීවිතයේ ඔබ දැන් දශක 3කට කිට්ටු වෙන්න එනවා පරිවර්තන වලට. පරිවර්තනයට දශක දෙකකින් විතර වගේ වෙනකොට අවුරුදු 3ක් 30ක් වෙනවා. 30ක් සම්පූර්ණ වෙනවා. ඒකට දැන් වසර 30ක් කියන්නේ දීර්ඝ කාලයක්. මේ දක්වා ඔබත් එක්ක හිටපු ඔබට ශක්තියක් වෙච්ච පිරිසක් ඇති. මම අර මුලින් කිව්වා වගේම මම කියන පුජ්‍යලයා නිර්මාණය වෙන්නේ මගේ තනි ශක්තියෙන් නෙවෙයි. මගේ කිරියම් මගේ ආතම් මගේ ඉඳලා ඒ අයගේ ඥාතීන්ගේ પરම්පරාවක්ම මා පෝෂණය කරන්න
මගේ චින්තනය හදන්න දායක වුණා. මනුෂ්‍ය සමාජය දිහා දකින්න. එතකොට මගේ ඥාතීන් මගේ පාසල විශේෂයෙන් තක්ෂිලා හොරණ තක්ෂිලාවේ මට හුඟක් දායක වුණා. මට ඒකේ හිටපු යාළු මිත්‍රයෝ අද දක්වාමත් මට හුඟක් උදව් පදව් කරන්නේ ඒ අය. එතකොට ඒක හිටිය විශේෂයෙන් වැලිකල කියලා ගුරුවරයෙක්. ඔහු තමයි මාව සාහිත්‍යයට යොමු කරේ. එතකොට ඒ හොරණේදී මට තව ගුරුවරයෙක් හම්බුණා සිරිසේන විමලරත්න කියලා ගුරුවරයෙක්. ඔහුත් මාව ලේඛනයට යම් යම් පෙළඹවීම් ඇති කරන්න උදව් කරපු ගුරුවරයෙක්. විශේෂයෙන් අර වැලිකල ගුරුවරයාගේ තියෙන විශේෂය ඔහු මට ශුද්ධ ගණිතය ඉගෙනුවේ. ශුද්ධ ගණිත උගන්වනවා. ශුද්ධ ගණිත ඉගෙන ගත්තේ නෑ අපි. ඉගෙන ගත්තේ සාහිත්‍යයෙන් ඉගෙන ගත්තා. විශ්ව සාහිත්‍යයට දොර ඇරලා දුන්නේ ඔහු. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍රයෝ. දැන් අදටත් ඔවුන් මට සෑහෙන උදව් පදව් කරනවා. මගේ ජීවිතේ විවිධ අසීරු තැන් වලදී උගාක් උදව් පදව් කරන්නේ ඔවුන්. ඊළඟට අර මම කිව්වා වගේ මේ දේශපාලන මේ වශයෙන් ගත්තොත් නිෂ්මි සහෝදරයා ඇතුළු ඒ සියලුම ඒ මියගිය සහෝදරවරු සහ එයින් පස්සේ ඉතුරු වෙලා හිටපු බොහෝ සහෝදරවරු අදටත් උදව් කරනවා. අද අපි අතර හොඳ සහයෝගීත්වයක් මිත්‍රත්වයක් තියෙන සහෝදර පිරිසක් මේ ඉන්නවා. ඒ අරුණාන් පස්සේ මගේ බිරිඳ දැන් ඇය තමයි මම හිතනවා මම මේ පළවෙනි දොන්නදියේ පොත එලි දැක්වෙන්නේ මම විවාහ වුණාට පස්සේ. ඒත් මම විවාහ වෙන්න ආසන්න කාලේ තමයි පොත ලියන්න පටන් අරන් තිබුණේ. එතකොට විවාහය වෙලා අවුරුද්දක් යන්න කලින් පොත එලි දක්වලත් ඉවරයි. එතකොට ඇගේ තිබිච්ච කැපකිරීම සහ ඒ දරා ගැනීම මේ ගමන එන්න උගාක් උදව් වුණා. එතකොට මගේ දියණියගේ උදව් පදව්. ඒ වගේ සියලු මේ වා වටපිටා ඉන්න සියලු දෙනා තමයි මගේ මේ ගමනට සහයෝගය දුන්නේ. ඒකින්ද මේ අර කිව්වා වගේ අර සම්මානෙත් මගේ නෙවෙයි. මට ලැබෙනවා නම් කිසියම් වූ ජයග්‍රහණයක් මට කිසියම් වූ මොනවා හරි ගරුත්වයක් සම්මානයක් ලැබෙනවා. ඒ සියලුම දේවල් ඒ වුන්ටම තමයි. මේ මෙතනින් එහාට දැන් දශක 3කින් පස්සේ අපි මේ ගලාගෙන යන ජීවිතේ දැනට ඔබ නියැලී සිටින නිර්මාණකාරයන් මොනවද? ඉදිරියේදී අපිට ලැබෙන පොත් මොනවද? ඉදිරියේදී දැන් දිමිත්‍රිගේ අලුත් කෙටි කතා පොත හම්බ වෙලා තියෙනවා. මම ඒකත් උඩින් පල්ලෙන් හොයලා බැලුවා. ඒකත් ඇත්තටම දිය යුතුම එකක්. මොකද විශේෂයෙන් මේ පසුගිය යුද්ධය සහ මේ රුසියාවේ අලුත් තත්ත්වයන් පිළිබඳව ඉතාම සාධනීයව ඒ කියන්නේ මැදහත් සිතින් යුතුව කෙටි කතා සමුදායක් එයා ලියලා තියෙනවා. ඒ ටික ඉදිරියේදී ඒවි. ඊට අමතරව රුසියාවේ අලුත් ලේඛකයෝ කීප දෙනෙක්ගේ අලුත් ළමා සහ යෝන් සාහිත්‍යයට අදාළ ලේඛකයෝ දෙතුන් දෙනෙක්ගේ කෘති කීපයක් හම්බුලා තියෙනවා. මම දැනටමත් දෙකක් කරලා ඉවරයි. සංස්කරණය කිරීමේ කටයුතු මේ දවස්වල කෙරෙමින් යනවා. ඊට අමතරව තව යෝන් සාහිත්‍යයට අදාළ කෘති 4ක් විතර දැනට මම කරලා ඉවර කරලා තියෙනවා. ඒ ටික සංස්කරණය කිරීමේ කටයුතු මේ වෙනකොට කෙරෙලා තියෙනවා. ඉතින් තව ඊට අමතරව තව ප්‍රධාන කෘති 4ක් එලි දක්වන්න නියමිතව තියෙනවා. ඒක සම්පූර්ණ කරලා ප්‍රකාශනයට බාර දීලා ඉවරයි. ඒ ටික තමයි ඉතින්. අදිකටම ඉතින් බොහෝ විට මම හිතනවා ඉදිරියේදී වැඩිපුර ළමා සාහිත්‍ය පැත්තට ටිකක් වැඩිපුර බර වෙයි කියලා හිතනවා මම. ළමා සාහිත්‍ය. ළමා සහ යෝන් සාහිත්‍යෙට. මහින්ද සෙනරත් මහත්මයාත් එක්ක අපිට දීර්ඝ සාකච්ඡාවකට එන්න කරුණු තියෙනවා ඉදිරියට. විශේෂයෙන් අර කිව්වා වගේ යෝන් සාහිත්‍ය. අපි යෝන් සාහිත්‍ය පිළිබඳ විශේෂ වැඩසටහන් පෙළක් අරන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එහි එක පුරුකක් තමයි මහින්ද මහත්මයා සහ මේ රුසියානු කවයෙන් අපිට හමු වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අපේ සාකච්ඡා වලින් පවා අපි දැනගන්නවා මේ රුසියාවේ යෝන් සාහිත්‍ය කොයි විදිහටද තියෙන්නේ කියන එක පිළිබඳ විශේෂයෙන් දිමිත්‍රි ගැන කතා කරොත් ඔහු බොහොම මේ විවෘතව මේ ගැන කතා කරපු කෙනෙක්. අර කෙටි කතා සංග්‍රහය ගැනත් මට ඇත්තටම සැකයක් නැහැ. මොකද නොබියව ඔහු තියෙන එහෙ තියෙන ප්‍රශ්න සහ මේ ඔහුගේ ප්‍රධාන දේ තමයි ඔහු නිර්භයයි. අර කලින් කිව්වා වගේම සහ මේ එක පැත්තකට බරවීමක් නැහැ. තමන්ගේ රට කියලා ඉවරලා තමන්ගේ රටේ තියෙන නරක දේවල් ගැන කතා කරන්න ඔහු බය නැහැ. දැන් අපි වෙන රටකට ගිහිනුනොත් අපේ රටේ තියෙන ඡේදනීය දෙයක් ගැන කතා කරන්න බයයි. අපි පොඩි පැකිලීමක් තියෙනවා. නමුත් ඔහු එහෙම නැහැ. ඔහු කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා මේ කතාව මේ කෑල්ල හරි මේ කෑල්ල හරි මෙන්න මේවා හරි නෑ මේක හොඳයි කියලා එහෙම නිර්භයව යාට කතා කිරීමේ හැකියාව තියෙනවා. එයාගේ සෝවියට් යුගයෙන් ආපු දේවල් කියලා තමයි මට හිතෙන්නේ. ලේවැකි කකුල් කොට යාන්තමින් චලනය කොට ගනිමින් බියංකා සිය ස්වාමි දුව වෙත තමන් ඇදගෙන ගියාය. හිස බිමට පහත් කොට ගනිමින් ඔල්ගාගේ දැස් දෙස නොබලමින් ඇය ඉහළට බඩගා ඇගේ දනිස් මත තම හිස තබා ගත්තාය. අවාසනාවන්ත බැල්ල මතින් ගැහැණිය නැමී ගත්තේ. මෙතරම් දිගු කාලයක් පුරා ඇය ගෙදර නොආ හේතුව කුමක්දයි තවම අවබෝධ නොකර ගනිමිනි. බුල්කාගේ මරණය ගැන කොහෙත්ම සැක නොකරමිනි. සංවේදී ගැහැණු දිරියෙන් යුතුව ඇය බල්ලාගේ ශෝකය අනුමාන කළාය. ඔඩොක්කුවේ වැටි බියන්කා නගන කෙඳිරිලි විලාපය හඹමින් දවසේ අසීරු වැඩවලින් පසු ඇඟපතේ ශක්තියකින් තොරව හුන් ඔල්ගාට දැනුනේ තියුණු දොම්නසකි. පැහැදිලි කොටගත නොහැකි උකටලී බවකින්ද ශෝකයකින්ද ඇය තුලින් කෙඳිරිලි වැළපුමක් නැගෙන්නට විනි.
මෙලෙසින් ඔවුහු වැළපුණෝය. බැල්ල සහ ගැහැණිය මේ මහ පොළොව මත වලාකුළු තුල පාණ්ඩු දම්පෑ හැන්දෑව තුළට කිඳා බැස යන මේ උදාසීන හිරු මඩලයට විශ්වයේ බොහෝ දුර ඈත කාලයක සිට මියදුණු දුලබ තාරකා යට සිට ඔවුන් දෙදෙන එක්ව හඬා වැළපුණේය. ඔක්තෝබරයේ අගදී අන්තිමේදී නිකොලයි මාමාගේ තවත් ලිපියක් අස්තහිනෝ වෙත ළඟා වුණි. එතනින් එහාට ඔබ කෘතිය කියවා ගන්න. මේ මහින්ද සෙනරත් ගමගේ මහත්මයා පරිවර්තනය කරපු බියංකා කෘතිය ගැන තමයි අපි කතා කරේ. අපි මේ රන් සම්මානය ගැන කතා කරද්දී එදා දවස හරි අපූර්ව දවසක්. මටත් වාසනාව ලැබුණා මේ සම්මාන ප්‍රදාන උත්සවය නැත්තම් මේ අපේ මහින්ද සෙනරත් මහත්මයා මේ සම්මානය ලබා ගන්නවා සියසින්ම දැක ගන්න. සාහිත්‍ය ශාස්ත්‍රයට අදාළව මම යන මේ ගමනේ මගේ ජීවිතයේ අමතක නොවන දවසක් බවට ඒ දවස පත් වෙනවා. ඒ දවස වෙනුවෙන් රංජන සහෝදරයටත් මෙතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට ආරාධනා කරාට මේ අවස්ථාව සියසින් දැක ගන්න. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම දන්නවා බොහොම කාර්යබහුල කාලයක අපිට අවස්ථාවක් ලබා දුන්නට මේ කෘතිය ගැන සහ ඔබේ සාහිත්‍ය පිළිබඳ තියෙන මේ අදහස් බෙදා හදා ගන්න. ඒකම ඔබටත් ස්තුතියි මේ කෘතිය පාඨකයා අතරට මේ විදිහට ගෙනියන්න කරන උත්සාහයට.